ළමයි කරනකොට හරියට දෙයක් කරන්න. බැරි නම් නොකර ඉන්න ඕන. දැන් අපි හිතමු ඔන්න දැන් ඔයාලා පාඩම් කර කර යනකොට මහන්සි හිතෙනවා. මොකද්ද හොඳම දේ? ඉන්නම බෑ දැන්. හරි? ඉන්නම බෑ. අර මම ඔයාලා බඳින එක ගැන කියපේක නම් මම ඉල්ලාස් කරගන්නවා. ඒක එහෙම කරන්න කමන්නේ හරි. ඒක ඇතුලේ තියෙනවා ගෞරවය. ඒ නිසා ඒක ගැන මම කියපේක ඉල්ලාස් කරගන්නවා. මේ මොකද්ද මම කිව්වේ? මේ මං කිව්වේ මොකද්ද? මතක නෑ දැන්. මං කිව්වේ ඔයාලා මේ ඔන්න දැන් පාඩම් කරනකොට එපා වෙන ගතියක් එනවා. එපා වෙනවා. පා වෙනවා. හරි. එතකොට මොකද කරන්න ඕන? මොකද්ද? මේ එතකොට කරන්න ඕන ඒ පාඩම් කරන මාතෘකාවෙන් හිත අයින් කළ වෙන මාතෘකාවකට යන්න ඕන. ඒත් බැයි නම් විෂය මාරු කරන්න ඕන. බයෝ නම් පාඩම් කරගෙන ඉන්නේ කෙමිස්ට්‍රි බලන්න ගන්නවා. එක්කෝ ඉන්න ඉරියව්ව මාරු කරනවා. ඉඳගෙන නම් ඉන්නේ හිට ගන්නවා. ඇවිද ඇවිද පාඩම් කරනවා. තව කෙනෙක් ඉස්සරහින් ඉන්නවා කියලා හිතාන කියලා දීදී පාඩම් කරනවා. දැන් මේ ඔක්කොම කරා සර් හරියන්නේ. ඊට පස්සේ මේ අත් එක අතකින් අනිත් අත තදින් මේව තද්ද කරලා පිරිමදින්න ඕනේ. ඒතකොට දැවිල්ලක් එනවා. එහෙමත් බැලුවස හරියන්නේ. මෙන්න මේ කන් තියෙන්නේ කන්. මේ කම්පෙති ඉස්සරහා මේ කනේ සිදුර තියෙනවනේ. ඒ කනේ සිදුර ඉස්සරහින් තියෙනවා චූටි නෙරුමක්. හැමෝගෙම තියෙනවා නෑ කියන්නේ අල්ලලා. හරි. ඒ නෙරුම මේ ඇඟිලි දෙකෙන් තදින් මිරිකන්න ඕන. ගම්මිරි සැටයක් ගෑවුනා වගේ රත් වෙනවා. එහෙම කන් දෙක මිරික ගත්තාම ටිකක් වෙලා ඉන්න පුළුවන් නිදිමත නැතුව යනවා. ඊට පස්සේ නිකන් බල්බ් එකක් දිහා එකපාරක් බලන්නකෝ. පොඩි වෙලාවක් ඒ ආලෝක සංඥාවට නිදිමත නැතුව යනවා. සර් මම මේ ඔක්කොම කළා හරියන්නේ මොකද කරන්නේ? නිදාගන්නේ මගුල් කරන්නේ නැති නේද? දැන් ඔක්කොමත් කරලා ඉතින් හරියන්නේ නැත්තම් හිත හදාගෙන ඒක මෙහෙමයි පැත්තකින් පොතක් දිග ඇරලා වීඩියෝ එකක් ප්ලේ වෙන්න දාලා නෙමෙයි නිදාගන්නේ. අර හිතට මදි මේක.